2022-23 කාලේ භාණ්ඩාගාර account එක ගිය OD එකකින් බැංකු අයිරාවකින් අපේ රාජ්‍ය බැංකු මුළුමනින්ම එක කස්ටමර් කෙනා හිටිය භාණ්ඩාගාරේ. රාජ්‍ය බැංකු දෙකේ අපේ භාණ්ඩාගාරේ ගිණුම් තියෙනවා. රාජ්‍ය බැංකු දෙකේ මුදල් OD කරලා තියෙන භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරයේ OD එක 2022-23 වසරවල OD එක තිබුණා කෝටි 80000ක්. බිලියන 800ක OD එකක් තිබුණා. ඒකට භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. භාණ්ඩාගාරයේ තියෙන විශ්වාසය මත බැංකුව වියදම් කරලා. ඒ නිසා මොකද සිද්ධ වුනේ? බැංකු වලට වෙන අපේ පෞද්ගලික අංශයට ව්‍යාපාරිකයන්ට ණය දෙන්න වෙහෙසෙන්න ඕනේ නැහැ. හොඳ ණය ගන්න ගණන් කරුවෙක් ඉන්නව ආණ්ඩුව. එක කස්ටමර් කෙනයි. පොළු තියන්නේ නැහැ ආණ්ඩුව ගෙවන්න එපා. මොකක්ද උනේ? මුළු මූල්‍ය වෙළඳපොළ ඇකිලෙන්න පටන් ගත්තා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා මොකක්ද? දැන් චුට්ටක් අඩු වෙලා තියෙන්නේ. අපි භාණ්ඩාගාරයේ account එක ධන බිලියන 1200ක් කෝටි 1,20,000ක ධන අතිරික්තයකට අපිට භාණ්ඩාගාර account එක ගේන්න පුළුවන්කම ලැබුණා. ඒකෙන් කෝටි 50000ක් තමයි අපි දිට්ටුව වලට වෙන් කරන්නේ. ඕනෑම ගෙදරකත් එහෙමයි. ව්‍යසනයන් සිදුවේ හැකි ඕනෑම ගෙදරක් තමන්ගේ ව්‍යසන වෙනින් තැම්පතු තියාගන්න. අපි තේම තැම්පතු එකතු කරලා තිබුණා. ඒ ආර්ථික ඉතාමත් වැදගත් සාධකයක්. ආණ්ඩුව ප්‍රධාන ණය ගන්නකරු වෙනුවට අපි එළියට ණය නිදහස් කරන්න කිව්වා. ව්‍යාපාර වලට කර්මාන්ත වලට 2024 බැංකු පද්ධතිය කර්මාන්ත සඳහා නිකුත් කළ තිබුණේ බිලියන 700යි. ව්‍යාපාර සඳහා නිකුත් කළ තිබුණේ බිලියන 700යි ණය. 2025 පෞද්ගලික අංශ සඳහා ණය ලබා දී තිබෙනවා ට්‍රිලියන 2ක්. බිලියන 2000ක් බැංකු විසින් පෞද්ගලික අංශයට ණය ලබා දී තිබෙනවා. ඒ ආර්ථික ඉතා වේගයෙන් චලනය වීමේ වැදගත් සාධකය. ආණ්ඩුව ගන්න ණය වඩි ගෙවන්න නඩත්තු වලට වියදම් වෙනවා. පෞද්ගලික අංශ ගන්න ණය ව්‍යාපෘති වලට සහ නේද ආදායම් උත්පාදනය කර දිශාවට යොමු කරනවා. ට්‍රිලියන 2ක් 2025 වසරේ ණය ලබා දීලා තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ ණය ලබා දීලා තිබෙනවා බිලියන 250ක් පෞද්ගලික අංශයට. ඒ කියන්නේ මොකද්ද? ඉස්සර බැංකු වලින් ණය ගන්න ප්‍රධාන ණය ගන්නු කරුවා ආණ්ඩුව. අද ආණ්ඩුව ණය ගන්න වෙනුවට ඒවා පෞද්ගලික අංශෙන් නිදහස් කරන්න පුළුවන්. ඒක ආර්ථික විශාල වැදගත් හැරවුම. ඊළඟ වැදගත්ම හැරවුම තමයි අපේ ජංගම ගිණුම. වසරකට අපිට රටට ගලාගෙන යන ඩොලර් ප්‍රමාණය සහ වසරකින් අපේ රටෙන් ගලාගෙන එළියට යන ඩොලර් ප්‍රමාණය අතර වෙනස. අපිට මුළු නිදහස් ශ්‍රී ලංකාවෙම ජංගම ගිණුමේ අතිරික්තය තිබිලා තියෙන අවස්ථා 3කදී විතරයි. අවුරුදු 3කදී විතරයි. අපිට ගලාගෙන ආපු ඩොලර් ප්‍රමාණයට වඩා අඩුවෙන් අපේ රටෙන් එළියට ගියේ අවුරුදු 3යි. ඒ අවුරුදු 3ක් ඩොලර් මිලියන 300ට වඩා අඩු අතිරික්තයක් තමයි අපිට තිබුණේ. 2025 වසරේ අපේ ජංගම ගිණුමේ අතිරික්තය ශේෂය ධන ශේෂය ඩොලර් මිලියන 1700යි. ඉතාමත් වැදගත් සාධකයක් අපේ රටේ ආර්ථිකයේ. අපේ ප්‍රාථමික ගිණුම ජාත්‍යන්තර මූල්‍ය අනුමතත් එක්ක අපේ බැඳීම තිබුණේ අපේ ප්‍රාථමික ගිණුම 2.3ක අගයක පවත්වා ගන්න. හැබැයි අපේ ප්‍රාථමික ගිණුම අතිරික්තයේ 2025 වසරේ 5.4යි. ඒ කියන්නේ ආණ්ඩුවට ලැබෙන ආදායම පොලී ගෙවීම අත්තරලා වියදම් එක ගණනය කරොත් 5.4ක අතිරික්තයක් අපිට තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලෙස ගත්තොත් අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවා. අපි 2026 වසරට අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කරන්න. ට්‍රිලියන 2ක්. අපි එනකොට 1300ක වගේ තමයි තිබුණේ ප්‍රාග්ධන වියදම්. අපි 2027 වෙනකොට ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කිරීම සඳහා සැලසුමක් හදලා තිබෙනවා. දැන් ගත්තොත් මේ අධිවේගී මාර්ගෙට බිලියන 112ක් යනවා අවුරුදු 3කට. ඒත් ආසන වශයෙන් ගත්තොත් අපි බිලියන 35ක් වසරකට වෙන් කළ යුතු තිබෙනවා. ආසන වශයෙන්. ඒතර බිලියන 2000ක් තියෙනවා අපි ගාව. ඒ නිසා තමයි අපි කිව්වේ කුරුණෑගල දඹුල්ල පාරත් පටන් ගන්න බිලියන 120ක් කිව්වා දඹුල්ල ගලේවල දක්වා. ඒකටත් අපිට මුදල් වෙන් කරන්න පුළුවන්. එනවා අපි රේල්වේ ඉලෙක්ට්‍රිසිටි කරන්න පටන් ගන්න. ඒකටත් අපි මුදල් වෙන් කරන්න. ඒක රුපියල් වලින් අපිට වියදම් කළ හැකියි.